පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව අපි නිරන්තරයෙන් කතා බහ කරනවා. දරු උපත් අතර නිසි පරතරයක් තියාගන්න, එහෙමත් නැත්නම් දරු උපත් ප්‍රමාද කරන්න, තවදුරටත් දරුවන් අවශ්‍ය නොවන අයට මේ පවුල් සැලසුම් ක්‍රම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මේ පවුල් සංවිධාන ක්‍රම ගැන කතා කරනකොට බොහෝ අවස්ථාවලදී කාන්තාවන් කියන කාරණාවක් තමයි මේ වගේ බෙහෙත් තියෙනවා, ඒක නිසා ශරීරයට සුදුසු නෑ, ඒ වගේ අතුරු ආබාධ වැඩි. ඒක නිසා අපි බොහෝ දුරට පවුල් සැලසුම් ක්‍රමයක් පාවිච්චි කරන්නේ නැහැ මිස අපි පරිස්සම් වෙනවා. එහෙමත් නැත්නම් අපි ස්වභාවික ක්‍රමයක් පාවිච්චි කරනවා කියන කාරණාව. ඉතින් මේ ස්වභාවික ක්‍රමයක් භාවිතා කරනවා එහෙමත් නැත්නම් පරිස්සම් වෙනවා කියන එක සුදුසු කාරණාවක් නම් නෙමෙයි. ඉතින් ශරීරයට අතුරු ආබාධ අවම වෙන එහෙමත් නැත්නම් ශරීරයට කිසිම බෙහෙත් වර්ගයක් හෝ හෝමෝන වර්ගයක් අඩංගු නොවන ආකාරයේ පවුල් සැලසුම් ක්‍රම තියෙනවා. ඉතින් මේ තියෙද්දිත් බොහෝ දුරට කාන්තාවන් මේ පරිස්සම් වෙනවා එහෙමත් නැත්නම් ස්වභාවික ක්‍රමයක් පාවිච්චි කරනවා කියන එක බොහෝ අවස්ථාවලදී භාවිතා කරනවා. ඉතින් මේ පරිස්සම් වෙනවා එහෙමත් නැත්නම් ස්වභාවික පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කරනවා කියලා මේ අය කරන්නේ මොකද්ද? අද අපි කතා කරමු ස්වභාවික පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව. ඉතින් විශේෂයෙන්ම මතක් කරනවා මේවා අර නවීන පවුල් සැලසුම් ක්‍රම වගේ සාර්ථක ක්‍රම නෙමේ. බොහෝ අවස්ථාවලදී අසාර්ථක වෙනවා. එහෙම අසාර්ථක වීම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි නවීන පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරන එක. නමුත් කාන්තාවන් කියන නිසා සහ අහන නිසා ස්වභාවික පවුල් සැලසුම් ක්‍රම විදියට අපිට භාවිතා කරන්නට පුළුවන් දේවල් මොනවාද කියලා අද අපි කතා කරමු. ඉතින් අද අපි කතා කරමු මේ ස්වභාවික පවුල් සැලසුම් ක්‍රම වර්ග 4ක් පිළිබඳව. ඒ වර්ග 4 තමයි සම්මත දින ක්‍රමය. එහෙමත් නැත්නම් කැලෙන්ඩර් ක්‍රමය කියලා කියනවා. ඒ වගේම මූලස්ථ ශරීර උෂ්ණත්ව ක්‍රමය. අනිත් දේ තමයි ගැබ්ගෙල ශ්ලේෂ්මල ක්‍රමය. අනිත් කාරණාව තමයි නිමිති උෂ්ණත්ව ක්‍රමය. මෙන්න මේ කියන කාරණා 4 පිළිබඳව අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. අපි මුලින්ම කතා කරමු ශරීර උෂ්ණත්ව ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. කාන්තාවගේ ඩිම්බ මෝචනය සිද්ධ වුණාට පස්සේ ඉතාමත්ම ඉක්මනින් ශරීර උෂ්ණත්වය ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ශරීර උෂ්ණත්වය ගොඩාක් ලොකුවට වැඩි වෙන්නේ නැහැ. සෙල්සියස් අංශක 0.2කින් 0.4කින් එහෙමත් නැත්නම් ෆැරන්හයිට් වලින් ගත්තොත් ෆැරන්හයිට් 0.4කින් 0.8කින් විතර ශරීර උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් ඩිම්බ මෝචනයෙන් පස්සේ මේ සිද්ධ වෙන ශරීර උෂ්ණත්වයේ ඉහළ යාම මත පදනම්ව පවුල් සැලසුම් ක්‍රමයක් විදිහට භාවිතා කරනවා මේ ක්‍රමය. මේ තත්ත්වය ඇති වෙන්නේ කාන්තාවන්ගේ ශරීරයේ නිපද වෙන ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනයේ බලපෑම මත. ඉතින් අපි බලමු ශරීර උෂ්ණත්ව ක්‍රමයේදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ ක්‍රමය ඉතාමත්ම ලේසි ක්‍රමයක් නම් නෙමෙයි, ටිකක් සංකීර්ණ කාරණාවක්. කාන්තා ඔබ කරන්නට ඕනේ ඔබට සාමාන්‍ය ආකාරයට මාසික ඔසප්පීම සිද්ධ වුණාම දිනපතා ඒ කියන්නේ හැමදාම නොවරදවාම උදැසන ඔබ අවදි වූ ගමන්ම අවදි වුණාම ශරීර උෂ්ණත්වය මැන බලන්නට ඕනේ. ඉතින් හැමදාම උදේට එකම වෙලාවක නැගිටපු ගමන්ම ශරීර උෂ්ණත්වය මැනලා බලලා ඒවා වගුගත කරන්නට ඕනේ. දිනපතා ශරීර උෂ්ණත්වය කීයද කියලා වගුගත කිරීම මගින් යම්කිසි දවසක් එනවා ඔබේ ශරීර උෂ්ණත්වය අර කලින් තිබුණු ප්‍රමාණයට වඩා යම් තාක් දුරකට වැඩි වෙලා තියෙන දවසක්. ඉතින් මේ විදිහට බලනකොට සාමාන්‍ය ආකාරයට උෂ්ණත්වය තිබිලා උෂ්ණත්වය වැඩි වෙන්න පටන් අරගෙන දින 6ක් ගත වුණාට පස්සේ සතියක් විතර ගියාට පස්සේ ඔබේ නිසරු කාලය පටන් ගන්නවා. ඒ කියන්නේ ඩිම්බ මෝචනය වෙලා ඉවරයි. ඊළඟට නිසරු කාලය පටන් ගන්නවා. ඒ කාලය තුලදී ඔබට ලිංගිකව එකතු වීමේ හැකියාවක් තියෙනවා. එතකොට ගැබ් ගැනීමේ හැකියාවක් නැහැ. මේ කාලය කොච්චර කාලයකටද කියලා ගත්තොත් එහෙම ශරීර උෂ්ණත්වය වැඩි වෙලා දින 6ක් ගියාට පස්සේ ඔබට නිසරු කාලය පටන් අරගෙන ඊළඟ ඔසප් චක්‍රය ආරම්භ වන දවස දක්වා කාලය සාමාන්‍ය ආකාරයට ලිංගික සම්බන්ධතා පවත්වන්නට පුළුවන්. ගර්භණී වීමේ හැකියාවක් නැහැ. නමුත් මේ ක්‍රමය සාර්ථක වෙන්නේ නැහැ. අසාර්ථක වීමේ එමත් නැත්නම් නිවැරදිභාවයේ අවම වීමට හේතු තියෙනවා. අපි මේ හේතු මොනවාද කියලා බැලුවොත් එහෙම ඔබ මේ උෂ්ණත්වය මැන බලන අවස්ථාවන් වලදී දිනපතා උදෑසන වෙලාවේ උදෙන් නැගිටපු ගමන්ම උෂ්ණත්වය බැලුවේ නැත්නම් විවිධ වෙලාවන් වලදී උෂ්ණත්වය බැලුවොත් එහෙම නිවැරදිව ගණනය කරගන්නට බැරි වෙනවා.
ඒ වගේම තමයි ඔබට යම්කිසි හේතුවකට අසනීප තත්ත්වයක් නිසා ඇත්තටම උණ ගැලුණොත් එහෙම මේ ශරීර උෂ්ණත්වය වෙනස් වෙනවා. නිවැරදිව ගණන් කරගන්නට බැරි වෙනවා. ඒ වගේම නිින්ද අඩුයි නම් එහෙමත් නැත්නම් පරිසරයේ වෙනස්කම් මත ඔබට මානසික මොකක් හරි ප්‍රශ්නයක් තියෙන අවස්ථාවලදී ශරීර උෂ්ණත්වය අඩු වැඩි වීම සිද්ධ වෙන්නට පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවලදී මේ ශරීර උෂ්ණත්ව ක්‍රමය සාර්ථක වෙන්නේ නම් නැහැ. ස්වභාවික පෞල් සැලසුම් ක්‍රමයක් විදිහට භාවිතා කරන්නට පුළුවන් තවත් ක්‍රමයක් තමයි ගැබ්ගෙල ශ්ලේෂ්මල ක්‍රමය. මේ ගැබ්ගෙල ශ්ලේෂ්මල ක්‍රමයේදී සිද්ධ කරන්නේ කාන්තාවන්ගේ ගැබ්ගෙල ශ්ලේෂ්මවල සිද්ධ වෙන වෙනස්කම් මත පදනම්ව සරු කාලය සහ නිසරු කාලය හඳුනා ගැනීම මගින්. ඉතින් මේ ශ්ලේෂ්මලවල එහෙමත් නැත්නම් මේ ගැබ්ගෙල ස්‍රාවවල වෙනස් වීම මත පදනම්ව කොහොමද අපි සරු නිසරු දින හඳුනාගන්නේ? මේ ආකාරයට බලනකොට ඩිම මෝචනය වන දිනවලදී ඔබේ ගැබ්ගෙල ස්‍රාවවල තුනී බව එහෙමත් නැත්නම් ඇදෙන සුළු ගතියක් තමයි පෙන්눔 කරන්නේ. මෙන්න මේ දිනවලදී ලිංගිකව එකතු වීම ඉතාමත්ම අනාරක්ෂිතයි. ඔබ ගර්භණී භාවයට පත් වෙන්නට පුළුවන්. ඒක නිසා ගැබ්ගෙල ශ්ලේෂ්මල ක්‍රමය භාවිතා කරනවා නම් ඔබ නිවැරදි ආකාරයට ඔබේ ගැබ්ගෙල ස්‍රාවවල වෙනස් වීම හඳුනා ගන්නට ඕනේ. ඉතින් සරු කාලය තුලදී ගැබ්ගෙල ස්‍රාව තෙත ගතියක් එහෙමත් නැත්නම් ඇදෙන සුළු දියරමය ගතියක් පෙන්눔 කරනවා. ඒ දවස්වලට ලිංගික එකතු වීමක් සිදු කරන්නට එපා. අනෙක් දවස්වලදී ඊළඟ ඔසප් චක්‍රය දක්වා කාලය තුල ඔබේ නිසරු කාලය වෙනවා. ඒ කාලය තුලදී ලිංගික එකතු වීම මගින් ගර්භණී වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රමයත් කලින් කියව ක්‍රමය වගේම තමයි සාර්ථකත්වයේ ඉතා අවමයි. එහෙම වෙන්න හේතු මොනවද කියලා බැලුවොත් එහෙම ඔබට ගර්භාෂයේ යම්කිසි අසාධාරණ තත්ත්වයක් තියෙනවා නම් කිසියම් රෝග තත්ත්වයක් තියෙනවා නම් මේ ගැබ්ගෙල ශ්ලේෂ්මල වල වෙනසක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබ ප්‍රතිජීවක ඖෂධ ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත් ඖෂධ භාවිතා කරනවා නම් ඒත් මේ ගැබ්ගෙල ස්‍රාව වල වෙනසක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම මානසික ආතතිය එහෙමත් නැත්නම් ඔබ මව්කිරි දෙන අම්මා කෙනෙක් නම් මෙන්න මේ අවස්ථාවලදී මේ ශ්ලේෂ්මල වෙනස් වීම සිද්ධ වෙන්නට පුළුවන්. ඒක නිසා මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක් නෙමෙයි. නමුත් ස්වභාවික ක්‍රමයක් විදිහට භාවිතා කරන්නට පුළුවන්. ස්වභාවික පෞල් සැලසුම් ක්‍රමයක් විදිහට භාවිතා කරන්නට පුළුවන් තවත් ක්‍රමයක් තමයි සම්මත දින ක්‍රමය. එහෙමත් නැත්නම් කැලෙන්ඩර් ක්‍රමය කියලා හඳුන්වනවා. මේ කැලෙන්ඩර් ක්‍රමයේදී වෙන්නේ ඔබේ ඔසප් චක්‍රයේ පළවෙනි දවස ඔසප් වීම ආරම්භක දිනයේ විදිහට ගණන් කරන්නට ඕනේ. ඒ වගේම ඔබේ ඔසප් චක්‍රයේ අවසාන දිනයේ විදිහට ගණන් කරන්නේ ඊළඟ ඔසප් වීම සිද්ධ වෙන්නට කලින් දවස. ඉතින් මේ අතර කාලය ඔසප් චක්‍රයේ දිග ලෙස හඳුන්වනවා. මෙන්න මේ ආකාරයට ඔබ මාස 5ක මාස 6ක එහෙමත් නැත්නම් ඔසප් චක්‍ර 5ක 6ක විතර දින ලියා ගන්නට ඕනේ. ඔසප් චක්‍රයේ ආරම්භක දිනේ ඉඳලා ඊළඟ ඔසප් චක්‍රයේ ආරම්භ වීම දක්වා දින ගණන කීයද කියලා පිළිවෙලට ලියන්නට ඕනේ. ඉතින් මාස 6ක කාලයක් එහෙමත් නැත්නම් ඔසප් චක්‍ර 6ක කාලයක් මේ දින ගණන පිළිවෙලට ලියලා බලලා තමයි මේ කැලෙන්ඩර් ක්‍රමයෙන් ආරක්ෂා වීම සිද්ධ කරන්නට පුළුවන් මේ. ඉතින් මේ විදිහට ලියුවට පස්සේ දිගම චක්‍රයේ දින ගණනින් දවස් 11ක් අඩු කරන්නට ඕනේ. ඒ වගේම කෙටියෙන්ම තියෙන දින ගණනින් දින 18ක් අඩු කරන්නට ඕනේ. ඉතින් මේ අතරතුර කාලයේදී ඔබ ලිංගික එකතු වීමට සුදුසු වෙන්නේ නැහැ. ඒ කාලය තමයි අනාරක්ෂිත කාලය වෙන්නේ. ඔබ ලිංගික එකතු වුණොත් ගර්භණී වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ක්‍රමයක් කලින් ක්‍රම වගේමයි අසාර්ථක වීමේ හැකියාවක් තියෙනවා. ඒකට හේතුව තමයි විවිධ හේතු නිසා ඔබේ ඔසප් චක්‍රයේ දින ගණන් වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් මේ ඔසප් චක්‍රයේ ක්‍රමවත්ව සිද්ධ නොවීම මත ඔබට ඔසප් චක්‍රයේ වැඩිපුරම තියෙන කාලය කොච්චරද එහෙම නැත්නම් කෙටි දින ගණනක් තියෙන කාලය කොච්චරද කියලා නිවැරදිව හඳුනා ගන්නට බැරි වෙන්නට පුළුවන්. මේ වගේ අවස්ථාවලදී මේ කැලෙන්ඩර් ක්‍රමය අසාර්ථක වීමේ හැකියාව තියෙනවා. අවසාන ක්‍රමය තමයි නිමිති උෂ්ණත්ව ක්‍රමය. ඉතින් මේ නිමිති උෂ්ණත්ව ක්‍රමයේදී සිද්ධ වෙන්නේ මේ සාම්ප්‍රදායික පෞල් සැලසුම් ක්‍රමවල එහෙමත් නැත්නම් මේ ස්වභාවික පෞල් සැලසුම් ක්‍රම සියල්ලම එකට එකතු කරලා ආරක්ෂිත දින ගණනක් සොයාගෙන සරු කාලය නිසරු කාලය ගණන් කරන එක. ඒ කියන්නේ ශරීර උෂ්ණත්ව ක්‍රමය, කැලෙන්ඩර් ක්‍රමය, ගැබ්ගෙල ශ්ලේෂ්මල ක්‍රමය මේ කියන සියලුම දේවල් එකට එකතු කරලා භාවිතා කරලා ඔසප් චක්‍රයේ සරු කාලය සහ නිසරු කාලය හඳුනාගෙන ලිංගිකව එකතු වීම. ඉතින් අපි දැන් කතා කරමු මේ ස්වභාවික පෞල් සැලසුම් ක්‍රම භාවිතා කරන එකේ තියෙන වාසි සහ අවාසි තත්ත්ව මොනවාද කියලා. ඉතින් අපි මුලින්ම බලමු මේ ස්වභාවික පෞල් සැලසුම් ක්‍රම භාවිතා කිරීමේ වාසිදායක තත්ත්වයන් මොනවද කියලා.
එකක් තමයි ඔබේ ශරීරයට අතුරු ආබාධ අවම වෙනවා. කිසිම එන්නතක් කිසිම බෙහෙතක් ඔබේ ශරීරයට ඇතුළු නොවන නිසා අතුරු ආබාධ අවම වෙනවා. ඒ වගේම ඔබේ ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳව අධ්‍යයනය කරන්නට මේක හොඳ අවස්ථාවක් වෙනවා. ඒ කියන්නේ ඔබේ ඔසප් දින පිළිබඳව, ඔබේ සරු දවස් පිළිබඳව ඔබ නිතර අවබෝධයෙන් සිටිනවා සහ ඒ පිළිබඳව සැලකිලිමත් වෙනවා. තවත් කාරණාවක් තමයි මේ පෞල් සැලසුම් ක්‍රම භාවිතා කරනවා කියන එකේ වගකීම කාන්තාවට විතරක් නෙමෙයි පිරිමි පාර්ශවයටත් එක්කම ඔබ දෙපළම එකතු වෙලා තමයි මේ ස්වභාවික ක්‍රම භාවිතා කරනකොට මේ දින ගණන් කිරීම එහෙමත් නැත්නම් උෂ්ණත්වය ගණන් කිරීම වගේ දේවල් වලදී කාන්තාවට විතරක් අර පැවරෙන වගකීම දෙදෙනා අතරම බෙදලා යනවා. ඒ වගේම තමයි වියදම අවමයි කිසිම වියදමක් යන්නේ නැහැ සහ ඔබට ඕනම අවස්ථාවකදී වෙනත් ක්‍රමයකට මාරු වෙන්නට වෙනත් නවීන පෞල් සැලසුම් ක්‍රමයක් භාවිතා කරන්නට වගේ දේවල් වලට අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න ඔය කාරණාවන් තමයි ස්වභාවික පෞල් සැලසුම් ක්‍රම භාවිතා කිරීමේ වාසිදායක තත්ත්ව විදිහට අපිට ගන්නට තියෙන්නේ. අපි ඊළඟට බලමු අවාසිදායක තත්ත්වයන් මොනවාද කියලා. අවාසිදායක තත්ත්වයන් විදිහට ගත්තොත් එහෙම අංක 1 තමයි සාර්ථකත්වය ඉතාමත්ම අඩුයි. විවිධ හේතුන් නිසා ඔසප් චක්‍රයේ දින ගණන් වෙනස් වීම සිද්ධ වෙන්නට පුළුවන්. ඒක නිසා අර නවීන පෞල් සැලසුම් ක්‍රම වගේ නෙමෙයි මේක සාර්ථකත්වය ඉතාමත්ම අඩුයි. අනෙත් කාරණාව තමයි මේ දේවල් කරන්න මේ ස්වභාවික පෞල් සැලසුම් ක්‍රම භාවිතා කරන්න හොඳ පුහුණුවක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ මනා අවබෝධයක් තියෙන්නට ඕනේ යම්කිසි හරියට ලියන්න, ඒ වගේම හරියට දින ගණන් ගණනය කරගන්න මෙන්න මේ වගේ දේවල් වලට Tamanට හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ කරන්නට. ඉතින් ඇතැම් අවස්ථාවලදී අඩු අධ්‍යාපන තත්ත්වයක් විවිධ හේතුන් නිසා ලියන්නට බැරි වෙන අවස්ථාවන්, විවිධ ගැටලු ඇති වෙන අවස්ථාවන් වලදී දින ගණන වෙනස් වුවොත් එහෙම මේ ගර්භණී භාවයට පත් වෙන්නට පුළුවන්. ඒක නිසා මේකත් එක්තරා ආකාරයකට අවබෝධය අඩුවීම කියන එකත් අවාසිදායක තත්ත්වයක්. අනිත් වැදගත්ම කාරණාව තමයි මේ ස්වභාවික පෞල් සැලසුම් ක්‍රම භාවිතා කරාට පස්සේ මානසික ආතතිය කියන එක ඉතාමත්ම වැඩි වෙනවා. ඇත්තටම නවීන පෞල් සැලසුම් ක්‍රමයක් භාවිතා කරන්නේ නැති නිසා කොයිම හෝ අවස්ථාවක ගර්භණී භාවයට පත් වෙලා ඇති මේ ක්‍රමේ කොයි අවස්ථාවක හරි මට වරදින්න ඇති කියන මානසික ආතතියෙන් තමයි කාන්තාව සහ පිරිමියා කියන දෙන්නාම පසු වෙන්නේ. අන්න ඒ තත්ත්වයේ මත ඇතැම් අවස්ථාවලදී ඊළඟ මාසයේ ඔසප් චක්‍රය ආරම්භ වෙනකල් ඊළඟ මාසයේ ඔසප් වීම සිද්ධ වෙනකල් ඉතාමත්ම බයෙන් තමයි කාලය ගත කරන්නේ. මං ගර්භණී භාවයට පත් වෙලා ඇද්ද? අනේ මොකද කරන්නේ එහෙම වුණොත් කියලා හිතනවා. ඉතින් ඒක නිසා මේ ස්වභාවික පෞල් සැලසුම් ක්‍රමය එකත් එක් අවාසිදායක තත්ත්වයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ස්වභාවික පෞල් සැලසුම් ක්‍රම එහෙමත් නැත්නම් සම්ප්‍රදායික පෞල් සැලසුම් ක්‍රම වලින් ආරක්ෂා වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් නවීන පෞල් සැලසුම් ක්‍රම රාශියක් තියෙනවා. ඔබට මේ දේවල් භාවිතා කරන්නට පුළුවන්. නමුත් ස්වභාවික ක්‍රම විදිහට මෙන්න මේ දේවලුත් තියෙනවා කියන අවබෝධය ලබා ගැනීම සඳහා තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මම හිතනවා මේකිනුත් යම්කිසි අවබෝධයක් ඔබට ලබා ගන්නට පුළුවන් වෙන්නට ඇති කියලා.